හරි ළමයි 44 වෙනි ගාන බලමු. අපිට මේකේ පෘථිවියයි චන්ද්‍රිකාවකුයි තියෙනවා. පෘථිවිය වටා චන්ද්‍රිකාව චලනය වෙනවා. අපි මේක ඔමෙගා කෝණික ප්‍රවේගයෙන් යනවා කියලා. එයාගේ චාලක ශක්තියයි ගුරුත්වාකර්ෂණ විභව ශක්තියයි මුළු ශක්තියයි දීලා තියෙනවා. ඊ කියලා. හරිද? අපිට මේ තුන් දෙනා අතර සම්බන්ධතාවය තමයි උත්තරේ තියෙන්නේ. හරි. අපි බලමු මේකේ මුළු ශක්තිය ගන්න ඉස්සෙල්ලා මේ දෙන්න හොයාගන්න එපේ. චාලක ශක්තිය අපි හොයාගමු. චාලක ශක්තිය කියන්නේ භාගයයි mv වර්ග. එහෙම නැත්නම් භාගයයි I ඔමෙගා වර්ග. හරිද? හරි. අපි මේක මෙතනින් යමු. මොකද කෝණික ප්‍රවේගයක් තියෙන හින්දා ඕන මේකෙන් හදන්න පුළුවන්. මෙතනින් ගමු ලේසි. නෑ. අපි මේකෙන් යමු. මේක ලේසි. චාලක ශක්තිය කීයද අපිට දීලා තියෙනවා k කියලා. k කියන්නේ භාගයයි ස්කන්ධය වැඩි කියන v. v කියන්නේ කීයද මේක? නැත්නම් v කියන්නේ අපලා r ඔමෙගා වර්ග කියලා. අපි දුර r කියලා ගත්තොත් r ඔමෙගා වර්ග. නෑ sorry v කියන්නේ r ඔමෙගා. ඒතර මෙතන එන v වර්ග කියන්නේ r වර්ග ඔමෙගා වර්ග. හරිද? ඔන්න තමයි චාලක ශක්තිය. හරි. ඊට පස්සේ විභව ශක්තිය. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. ඒ කියන්නේ ඍණ g m බෙදීම r නේ. හරිද? මෙන්න මෙහෙමයක් තියෙනවා. මුළු ශක්තිය. මේක ඒගොල්ලන් කියලා දෙන්නේ v කියලා. හරිද? මුළු ශක්තිය චාලක ශක්තියයි ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය එකතු වෙනවා. චාලක ශක්තිය භාගයයි m r ඔමෙගා m r වර්ග ඔමෙගා වර්ග. මේක කියන්නේ ඍණ gmm බෙදීම r. මේක තමයි මුළු ශක්තිය කියන්නේ. ඒක e. හරිද? ඒතර එක මේක අනිත් එක මේක තුන්වෙනි එක මේක. මේ තුන් දෙනා අතර සම්බන්ධ ගන්න තියෙන්නේ. හරි. අපි ඉස්සෙල්ලාම e k අතර ගන්න බලමු. e k අතර සම්බන්ධයක් ගන්න නම් ඒක වාට බෑ වගේ නේ. අපුල. මෙන්න e කියන්නේ මේ කොටසමයි නේද මෙතන තියෙන්නේ. එහෙනම් ඒක මෙතන ලියන්න පුළුවන් k. මේ කොටසමයි නේද මෙතන තියෙන්නේ. ඒක අපි මුළු ශක්තිය නේ විභව ශක්තිය චාලක ශක්තිය. මේක මෙහෙම ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ හරි. මේකේ උත්තර වල තියෙන්නේ මොනවද? හරි. මේකේ පද තුනක් නෑ දෙකයි තියෙන්නේ. ek හෝ ev හෝ kv කියන අතර ගන්න තමයි සම්බන්ධතාවය ගන්න දෙන්නේ. හරි. අපි මෙන්න මේ දෙන්න අතර පොඩ්ඩක් සම්බන්ධතාවයක් ගන්න try එකක් දෙමු ඉස්සෙල්ලා. මේකේ තියෙන r ඔමෙගා වර්ග මේකේ එතන ඔමෙගා වර්ගයි ගුරුත්වාකර්ෂණ නියතය කියන දෙන්න අතර සම්බන්ධයක් හදාගත්තා නම් අපිට පොඩ්ඩක් එහා මෙහා කරගන්න පුළුවන් සම්බන්ධයක් ගන්න පුළුවන් වෙනවා නේද? හරි. කොහොමද? මෙන්න මෙයා අතර කේන්ද්‍ර අභිචාරී බලය සමානයි. එයාට f සමානයි මේ දාමු කේන්ද්‍ර දෙස. හරිද? m ට. මේ පැත්තට f සමානයි මේ දානවා. කේන්ද්‍ර දෙස. එයාගේ මේ දිශාවට තියෙන බලය කීයද? ගුරුත්වාකර්ෂණ බලය g m බෙදීම r වර්ගය. හරිද? කේන්ද්‍ර අභිචාරී බලය සපයන්නේ කවුද? ගුරුත්වාකර්ෂණ බලයෙන් සමානයි ස්කන්ධය වැඩි කිරීම ත්වරණය. ත්වරණය අපිට ලියන්න පුළුවන් r ඔමෙගා වර්ග කියලා නේද? කේන්ද්‍ර අභිචාරී ත්වරණය. කේන්ද්‍ර අභිචාරීන් ත්වරණය අපිට ලියන්න පුළුවන් r ඔමෙගා වර්ග හෝ v වර්ග බෙදීම r කියලා. මම ගත්තේ මේක. හරිද? එතකොට මෙතනින් ඔයාලට පේනවද? මෙතන මම මෙතන gmm එක කොහොම තියාගෙන මේ කාර්යය මෙතන තියලා මේ කාර්යය මෙතන ගෙච්චාම මෙතන එන m r වර්ග ඔමෙගා වර්ග කියලා. මෙන්න මේ කොටස එනව නේද? මේ පදේ. ඒ කියන්නේ කීයද? 2k. 2k. මේ මොකද්ද මේ තියෙන්නේ? ඍණ v නේද මේක තියෙන්නේ? ඍණ v. හරිද? හරි. එහෙනම් අපිට මෙතනින් ලියන්න පුළුවන්. මේ උත්තරේ තිබ්බද නෑ. මේක නෙමෙයි උත්තරේ. මේක තියෙනවද බලන්න. v සමාන ඍණ 2k කියලා. එහෙමත් නෑ. හරි. එහෙනම් බලමු. අපි මෙතන v එක අයින් කරගමු. එහෙනම් v කියන්නේ කීයද? ඍණ 2k. හරිද? එහෙනම් මම මෙතන ඍණ 2k කියලා. k දාන ඍණ 2k. එතකොට එන්නේ කීයද? ඍණ k. එතකොට e කියන්නේ ඍණ k. එහෙම උත්තරයක් තියෙනවද බලන්න. එහෙමයක් තියෙන උත්තරේ පළවෙනි එක. හරිද?